අපේ ළමයි 150 ගානේ අපිට පුළුවන්කමක් ලැබුණා ඒ සාමාර්ථ 112ක් දාන්න. මට හිස්ට්‍රි වලට විතරයි ඒ තියෙන්නේ. සර්ට ඕ ලෙවල් විභාගේ ලඟ වුණාම කොහමද දෙයියෙක් වගේ වැහෙනවා ඕ ලෙවල් පේපර් එහෙම දෙනවා. අපිට අනුමාන කරපු ටික එහෙම ආවා. ආපු මුල් දවසේ මට මෙයා ඇත්තටම එපා වුණා. මම ඒ දවස්වල යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක. පොඩි කාලේ මට ඕන වුණේ යාට වඩා ලකුණු ගන්න. මං ගත්තා. ඒ ඉස්කෝලේ සෙමින එකක් කරන්න සර් යනවා. සර්ව කොහොම හරි වාසනාවකටද කොහෙද සෙට් වෙලා. හැබැයි කිල්ලු ඒගොල්ලෝ දැන් යාළුලා ඉන්නවා නම් ඕ ලෙවල් ලං වෙලා හැම බූට් තියන්න එපා. ඒත් කියන්නේ හිස්ටරි එක ෂුවර් කොහොමද මේකට ආව කියන්නේ. ඕ ලෙවල් රිසල්ට්ස් ආවා. ඉතින් අපිට අපේ පන්තියට පට්ටම වැදගත් බැච් එකක්. ඒකට හේතු වුණේ අපේ ළමයි 150 ගානේ අපිට පුළුවන්කමක් ලැබුණා ඒ සාමාර්ථ 112ක් දාන්න. ඒගොල්ලෝ දින්න ඒගොල්ලෝ සබ්ජෙක්ට් එක හොඳට කරගත්තා. ඒගොල්ලෝ ඒ ලෙවල් විභාගෙට සුසුකම් ලැබලා තියෙනවා. ඉතින් ඒ අයියලා අක්කලා ඕගොල්ලන්ට කියයි කොහොමද ඕ ලෙවල් විභාගෙට ඒගොල්ලෝ රෙඩි වුණේ කියලා. මේ අක්කා ඒ 112න් එක්කෙනෙක්. මගේ නම මාෂා ආරල්ලා. මට හිස්ට්‍රි වලට විතරයි ඒ තියෙන්නේ. මම පන්ති අන්තිමේ වුණා. යම හිස්ට්‍රි ක්ලාස් එකකට මාව දානවා. එදා ආවට පස්සේ දැන් මට තේරුණා සර්ත් එක හරියන්නේ නැහැ හෝම්වර්ක් දෙනවා කරන්න ඕනේ කියලා. මං කියන්නේ ඔයාලට මාස 6 වැඩි ඇත්තරම මම සතියෙන් පාඩම් කරේ. කරලා පුරුදු වෙලා තමයි කොහොම හරි ඒකක් දාගත්තා. ඒක ආපු විදිය මන් දන්නෙත් නැහැ. මගේ රිසල්ට් එක ඒ 9යි. ඉතිහාසයේ සබ්ජෙක්ට් එක ගත්තොත් සර් ඉන්න නිසා ඔයාලට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒක කොහොමද ෂුවර්. සර්ට ඕ ලෙවල් විභාගේ ලඟ වුණාම කොහමද දෙයියෙක් වගේ වැහෙනවා ඕ ලෙවල් පේපර් එහෙම දෙනවා. අපිට අනුමාන කරපු ටික එහෙම ආවා. ඉතිහාසයේ පේපර් එක ගැන නම් බය වෙන්න එපා. මම ඔයාලට කියන්නේ අනිත් සබ්ජෙක්ට් නුත් හොඳට බැලන්ස් කරගෙන හොඳ රිසල්ට් එකකට යන්න ඔයාලට සුබ පතනවා. මගේ නම විදුෂා සනාත්මි. මගේ රිසල්ට් එක A2යි B4යි C3යි. හිස්ට්‍රියේ ආපු මුල් දවසේ මට මෙයා ඇත්තටම එපා වුණා. පාඩම් කරන්න ඇත්තට මට කාලයක් තිබ්බේ නෑ. මම ඉස්කෝලේමයි ක්ලාස් එකේ කරපු වැඩ ටික කරා. ඔයාලටත් ඉතින් හොඳට වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ මං හිතන්නේ මේ ළමා අවදී ඉඳන් පන්ති ආපු ළමයි. මේ 8 වසරේ 3rd term ඉඳන් මේ කාලේ දාන්න. මගේ නම ෂෙනෝල් ඇන්ඩ්‍රු මැක්ස්වෙල්. මට ඕ ලෙවල් වලට A3යි B2යි C3යි S1යි. මුල් කාලේ වැඩ කරේ නැහැ. හැබැයි ලකුණු තිබ්බා. මම ඒ දවස්වල යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක. පොඩි කාලේ මට ඕන වුණේ යාට වඩා ලකුණු ගන්න. මං ගත්තා. සර් 6 වසරේ ඉඳන් පේපර්ස් ටිකක් කරනවා. 9 වසරේ 10 වසරේ 11 වසරේ ඒ තුනම කවර් වෙනවා. මං ඒ ටිකෙන් තමයි ගොඩ ගියේ. අන්තිම වාරෙදි ගියේ මට හිස්ටරි වලට කෙලුණෙත් කෙල්ලෝ ඉඳා. මේ හිස්ටරි ගොඩ ගියේ සර් ඉඳ තමයි මේ පේපර්ස් ටික හරියට කරගන්න කියලා තමයි මං කියන්නේ. සාමාන්‍ය පෙළකට සාමාන්‍ය පෙළ විභාගය. ලකුණු කීයක් තිබ්බද? 93. ඒ ඉස්කෝලේ සෙමින එකක් කරන්න සර් යනවා. සර්ව කොහොම හරි වාසනාවකටද කොහෙද සෙට් වෙලා. ඉරිදා ක්ලාස් යන්න පටන් ගන්නවා නිව් ලීඩ්ස් එකේ පානදුර. සර් ඒ ක්ලාස් එක කවදාවත් කට් කරලා නැහැ. හිස්ටරි වලට එකක්. මගේ රිසල්ට් එක A5යි B3යි C1යි. සර්ගේ අට ගිය දවසේ රචනා වර්ණයේ පේපර්ස් දෙක. මම රචනා ප්‍රශ්න හැමදාම ලියනවා. සර් බලන ගමන් සර්ට වද දෙනවා. හැමෝටම මම කියන්නේ ඔයගොල්ලෝ හොඳට මහන්සිලා මේ දෙසැම්බර් වල එන එක්සෑම් එක හොඳ ෆේස් කරන්න. මගේ නම ජෝන් බෙන්හ. මගේ රිසල්ට් එක A1යි B4යි C3යි S1යි. හැබැයි කිල්ලු ඒගොල්ලෝ දැන් යාළුලා ඉන්නවා නම් ඕ ලෙවල් ලං වෙලා හැම බූට් තියන්න එපා. සර්වර් කෙනෙක් හම්බුනේ නැත්තම් මට කවදාකවත් 100ක්වත් හම්බෙන්නේ නැහැ. ඒක W තමයි ඩෙෆිනිට්ලි. මගේ නම මිනුගල එත්තේදෝ. මට A5යි B1යි C3යි හිස්ටරි වලට A කෙල්ලෙකුත් හිටියා. ඕ ලෙවල් වලට සතියකට ඉතර කලින් නැති වුණා. අපේ අම්මාත් පුදුමයි වෙච්ච රිසල්ට් එකක් තියෙන එක. අනිවාර්යෙන් ඒ නමේ දාන්න පුළුවන් මෙතන ඉන්න හැමෝටම පාඩම් කරන්න ගන්න. සර් කොහොමද ගේම ගහලා දෙනවා බය වෙන්න දෙයක් නැහැ. අන්තිම මේ ඔන්ලයින් ක්ලාස් දානවා, පේපර් ක්ලාස් දානවා, මැප් මාකින් දානවා. ඒ ඔක්කොම ටික ඉතින් හරියට බලාගත්ත කියන්නේ හිස්ටරි එක ෂුවර් කොහොමද මේකට ආව කියන්නේ. ඕගොල්ලෝගේ හිස්ටරි එක තියෙනවා දැන් අනිත් සබ්ජෙක්ට් වලට මහන්සි වෙන්න.